ඇත්තටම කොහොමද මිනිස්සු මෙහෙම කරන්නේ? මට උන දේ ඔයාලට වුණා නම් ඒකේ වේදනාව තේරෙයි. මං ඉන්න තත්ත්වෙ ගැනවත් හිතන්නේ නැතුව මට මෙහෙම කරන්නේ කොහොමද මේ අය? කලා ශිල්පිනී තිස්සුරි යුවනිකා ගැන මේ දැන් ලැබුණු පුවත. අපි හැමෝම මේ වෙනකොට දන්නවා මීට දින කිහිපයකට කලින් අපේ රටේ දක්ෂ රංගන ශිල්පිනියක් වුණ සුසත්තා චන්ද්‍රමාලී මහත්මිය අප අතරින් සමුගත් බව. එතුමියගේ ආදරණීය දියණිය තිස්සුරි යුවනිකා කියලා කියන්නේ අම්මා වගේම දක්ෂතා පිරි යොවුන් රංගන ශිල්පිනියක්. මේ දිනවල තමන්ගේ මවගේ වියෝවත් සමග ඇය ගත කරන්නේ ජීවිතයේ අසීරුම වේදනාත්මකම කාල සීමාව කිව්වොත් නිවැරදියි. තිස්සුරි විතරක් නෙමෙයි තිස්සුරිගේ ආදරණීය පියාණන් ඒ වගේම අනිකුත් පවුලේ ආදරණීයන් හැම කෙනෙක්ම මේ වෙනකොට ඉන්නේ සිත් වේදනාවෙන්. මේ අතරේ තිස්සුරි තමන්ගේ Facebook පිටුවේ සංවේදී සටහනක් තියලා තිබුණා. තිසුරි සාමාන්‍යයෙන් ටීවී වැඩසටහන්වල සමාජ මාධ්‍යවල නිතර කතාබහට ලක්වෙන කැපී පෙනීමට උත්සාහ කරන චරිතයක් නම් නෙමෙයි. ඒ ගැන ඇගේ රසිකයින් පවා දන්නවා. තම මවගේ වියෝවීම දියණියකට කොතරම් වේදනාත්මක කාරණාවක්ද කියන එක දන්නේ ඒ වේදනාවට මුහුණ දුන් දියණිවරුන්ම පමණයි. ඉතින් තිසුරිත් මේ දේවල් හිතේ තද කරගෙන ඉන්න බැරි වුණු තැන Facebook එකේ මේ සටහන තියන්නට ඇති. මේ සටහනේ ඇය සඳහන් කරලා තිබුණේ මේ දවස්වල ඇය ගැනත් ඇගේ පවුලේ අය ගැනත් ඒ වගේම මියගිය තමන්ගේ මව ගැනත් විවිධ බොරු ප්‍රචාර ඉදිරිපත් කරමින් Facebook pages වල YouTube channel වල පැතිරෙන වීඩියෝ සහ පෝස්ට් සම්බන්ධයෙන්. ඇය තිබූ සටහනේ පරිවර්තනය උපුටා ගැනීමක් ප්‍රචාරය සඳහා එහෙම නැත්නම් ප්‍රසිද්ධිය සඳහා අපේ වේදනාවන් මාර්ගයක් කරගන්න එක නවත්තන්න. ලංකාවේ සමහර සමාජ මාධ්‍යයන් මේ වෙලාවේදී මට ඇති වෙලා තියෙන සිත් වේදනාත්මක තත්වය ගැනවත් සිතන්නේ නැතුව ඒ අයගේ ප්‍රසිද්ධිය ගැන විතරක් හිතලා ඒව ප්‍රයෝජනෙට ගන්නවා. ඇත්තට මේක හදකම්පා කරවන්න. ඒ අතර ගොඩක් සමාජ මාධ්‍යයන් ගෞරවාන්විතව කටයුතු කළා. තවත් බොහෝමයක් අය අවධානය සහ ලාභ ලබා ගන්න අසත්‍ය තොරතුරු පත්‍රවල මගේ මවගේ අවමංගල්‍ය සූරා කෑවා. ඇත්තටම මේ වගේ දේවල් සම්බන්ධයෙන් අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග තියෙනවද? ඉතින් මට මේ වුණ දේ නොවිය යුතු දෙයක් කියලා ඔයාලත් විශ්වාස කරනවා නම් මේ නාලිකාවලට සහ Facebook page වලට රිපෝට් කරන්න යනුවෙන් තමයි ඇය සඳහන් කරලා තිබුණේ. මේ ගැන ඔයාගේ අදහසත් යටින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ YouTube channel එකත් subscribe කරලා තියාගන්න.